ඉතින් ඊට පස්සේ පොඩි ළමයා ටිකක් සෙල්ලම් කරනකොට ලිලිගේ ගෙදර තියෙන වීදුරුවක් බින්දෙනවා බෝලේ වැදිලා. ඉතින් මෙතනදී ලිලිගේ අම්මා බනිනවා මේ පොඩි අයට. ඉතින් එතනට ලිලි ඇවිල්ලා ඒ ළමයින්ට ආයි බෝලේ දීලා එයාගේ ක්‍රිකට් බෝල් ටිකත් ඒ ළමයින්ට දෙනවා. ඒ වගේම ලිලියාගේ කාමරේ තියෙන ක්‍රිකට් සෙල්ලම් කරලා හම්බුන පදක්කම් වගේම කුසලානත් පෙට්ටියක දාලා අයින් කරනවා. ඉතින් ඊට පස්සේ බොබී ඇවිල්ලා ලිලිව එක්කන් යනවා එයාලගේ සවුන්ඩ් හර්නල් ප්‍රොජෙක්ට් එකට. ලිලිට කියලා වීඩියෝ එකක් කරගන්න. මොකද ලිලිට ඒ සවුන්ඩ් හර්නල් එක නිසා මානසික පීඩනයෙන් ගැලවෙන්න පුළුවන් වුණ නිසා. ඉතින් බොබී අනිත් ස්ටුඩන්ට්ලා එකතු වෙලා ලිලිගෙන් වීඩියෝ එකක් අරගන්නවා. ඊට පස්සේ බොබීව හොයන්න එනවා එයාගේ පරණ යාළුවෝ ටික. ඉතින් යාළුවෝ ටික බොබීව හොයන්න ඇවිල්ලා තියෙන්නේ රඝුගේ යනීටගේ කසාද තියෙනවා කියලා කියන්න. ඔන්න ඉතින් අවුරුදු 3කට වැඩි කාලයකට පස්සේ බොබී යනවා එයාගේ ගෙදර. ඉතින් බොබීගේ පවුලේ අයට ගොඩක් සතුටුයි බොබීව දැකලා. ඉතින් බොබී ගෙදර ඉන්නකොට තමයි දකින්නේ ලිලිත් ඇවිල්ලා කියලා නැන්දලගේ ගෙදර. ඒ කියන්නේ ඡායලගේ ගෙදර. ලිලි මේ වෙලාවේදී බොබීට බනිනවා. එයාට කියන්නේවත් නැතුව ආපු නිසා එයාත් ආවා කියලා. ඉතින් බොබීගේ අම්මා ලිලිට කියනවා බොබී අවුරුදු 3කට පස්සේ තමයි ගෙදර ආවේ. පුතේ ඔයාවත් කියන්න බලන්න බොබීට ආයේ යන්න එපා කියලා. ලිලි ඊට පස්සේ කියන්නේ බොබී කියන්නේ දැන් වෙනස්ම චරිතයක්. එයාට මන් කියලා වැඩක් නෑ. එයාට හිතුනොත් එයා මෙහෙ ඉඳි කියලා.